Hello everyone. ඔයාලා අහලා ඇති සමහර අය කියනවා මට නිකන් අමුතු රූප පේනවා. එහෙම නැත්නම් කවුරු හරි කතා කරනවා ඇහෙනවා. කවුරු හරි එයාට තර්ජනය කරනවා. එහෙම නැත්නම් යාව මරන්න වගේ ප්ලෑන් කරනවා. ඉතින් ඔය වගේ දේවල් කියන කෙනෙක් ඔයාලට මුණ ගැහිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේදී මුණ ගැහුණොත් ඒ රෝග ලක්ෂණ මොන වගේ රෝගවලටද ඇතුළත් වෙන්න පුළුවන් කියන එක සම්බන්ධව තමයි අද මම මේ සෙෂන් එකේදී කතා කරන්නේ. right. අපි අද කතා කරනවා මේ මානසික රෝග ගණනාවකටම දක්නට ලැබෙන්න පුළුවන් වෙන සයිකෝසිස් කියන රෝගී තත්ත්ව සම්බන්ධව. අපි බලමු මුලින්ම මේ සයිකෝසිස් වලදී අපිට මොන වගේ දේවල්ද එක්ස්පීරියන්ස් කරන්න ලැබෙන්නේ කියලා. Psychosis. Psychosis refers to collection of symptoms that affect mind that loss of contact with the reality. එතකොට මෙයාලගේ reality එක එහෙම නැත්නම් යථාර්ථය නෙවෙයි මේ පුද්ගලයෝ දකින්නේ. යථාර්ථයෙන් එහාට ගිය දෙයක්. reality එක නෙමෙයි දකින්නේ. right? ඉතින් එතනදී during psychosis a person's thought and perceptions are disrupted. කෙනෙක් දකින විදිය, එයාට දැනෙන විදිය ඒව වෙනස්. ඒ කියන්නේ ඇත්තටම තියෙන දේවල් නෙමෙයි එයාට පේන්නේ සහ දැනෙන්නේ, දකින්නේ, හිතෙන්නේ සිතුවිලි පවා වෙනස්. අපි බලමු මෙතනදී මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. මේ සඳහන් කරලා තියෙන්නේ දැනට NHS එහෙම නැත්නම් National Health Sciences UK වෙබ්සයිට් එකේ සඳහන් වෙන විදියට studies estimated that between 15 and 100 people out of 100,000 ලක්ෂකින් 15ත් 100ත් අතරේ පුද්ගලයන්ට ඩෙවලොප් වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා සයිකෝසිස් කියන කන්ඩිෂන් එක හැම අවුරුද්දකටම මේ රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. right. එතකොට ඔයාලට මම පැහැදිලි කරලා දෙනවා අද මේකට ඇතුළත් වෙන රෝග ලක්ෂණ මොනවද කියලා. එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔයාලා දකින පුද්ගලයන්ට මේවා තියෙනවද කියලා. right. Psychosis often begins in your young adulthood. සමහර වෙලාවට young adulthood එකේ ඉඳලම මේ රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් elderly වයසක අයට නෑ කියනව නෙමෙයි. තරුණ වයසේදී පටන් අරගෙන වයසට යත්ම මේ දේවල් තවදුරටත් ඇති වෙන්න පුළුවන්. right. එතකොට psychosis often begins in your young adulthood, usually mid 20s වල එහෙම නැත්නම් teenage එකෙන් පස්සේ start වීමේ හැකියාව තමයි බහුල වශයෙන් තියෙන්නේ. right. People can experience psychotic episode as a part of many disorders. මම අර කලින් කිව්වා වගේ විවිධාකාරයේ මානසික රෝග තියෙනවා. මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ මානසික රෝග වලදී mental disorders එහෙම නැත්නම් psychiatric disorders කියලා අපි කියනවා. මේ විවිධ psychiatric disorders වලදී උදාහරණ විදිහට schizophrenia කියන රෝගී තත්ත්වය. ඊළඟට mood disorders category එකට වැටෙනවා depression, අහලා ඇති depression සහ mania කියන රෝගී තත්ත්වය. ඒ වගේම substance induced psychosis කියලා condition එකක් තියෙනවා. ඔයාලා දන්නවා විවිධාකාරයේ substances ගොඩක් දුරට මිනිස්සු addict වෙලා ඉන්නේ. ඉතින් ඇබ්බැහි වෙලා ඉන්න substances වර්ග. උදාහරණ විදියට ගත්තොත් අපි heroin addiction, ඊළඟට methamphetamine උදාහරණයක් විදියට methamphetamine එහෙම නැත්නම් ice කියන මත්ද්‍රව්‍ය, ඊළඟට cannabis ගංජා කියලා හඳුන්වනවා. cannabis sativa කියන plant එකකින් ගන්න, cocaine කියන මත්ද්‍රව්‍ය erythroxylin coca කියන plant එකෙන් ගන්න එක, ඊළඟට alcohol. ඉතින් මේ කියන substances විශේෂයෙන්ම heroin, methamphetamine, cannabis, cocaine වගේවා ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා මේ psychotic features ඇති කරවීම සඳහා. එහෙම නැත්නම් psychosis ඇති කරවීම සඳහා. ඊට අමතරව dementia, delirium වගේ conditions ඒවා සාමාන්‍යයෙන් ඔය neurons destroy වෙන conditions, neurons degenerative disorders කියලා වට කියනවා. neurons ටික අර destroy වෙන පැත්තට යන්නේ. ගොඩක් දුරට elderly තමයි මේ වගේ conditions දක්නට ලැබෙන්නේ, dementia, delirium වගේ. ඊට අමතරව මොනවා හරි අර කලින් සතියේ මම කතා කරා වගේ කලින් සෙෂන් එකේ head injury එකකදීත් මේ වගේ ගැටලු ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම මේ කියන psychotic features තියෙන්නේ මෙන්න මේ රෝගී තත්ත්ව තියෙන පුද්ගලයන්ට. එතකොට මේ රෝගී තත්ත්ව තියෙන අයට ඔය කියන psychotic features තියෙනවා නම් antipsychotic කියන කාණ්ඩයේ ඖෂධත් අර රෝගයට දෙන බෙහෙත් වලට අමතරව ඒ patient දෙන්න සිද්ධ වෙනවා.
right? එතකොට අපි බැලුවොතින් මේකෙදී ඇති වෙන ප්‍රධාන රෝග ලක්ෂණ මොනවද? right? මම පැහැදිලි කරලා දුන්න පටන් ගන්නකොටම සෙෂන් එක hallucinations කියලා જાතියක්. එහෙම නැත්නම් මම කිව්වා මොනවා හරි රූප පේන ඒවා, ශබ්ද ඇහෙන ඒවා, ඔය වගේ දේවල්. මම තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. ඊළඟට delusions කියලා කියන්නේ abnormal thought එකක්, සිතිවිලි, තදින්ම තියෙන beliefs, විශ්වාස සහ ඇදිහිලි වගේ දේවල්, right? ඊළඟට confused, disturbed thoughts, එයාලගේ සිතිවිලි වලට බාධාවක් නැති වෙනවා. මම ඒ පිළිබඳව මේ ලක්ෂණ තුන සම්බන්ධ වැඩි දුර පැහැදිලි කිරීමක් දැන් පැහැදිලි කරලා දෙන්න. එතකොට අපි මුලින්ම බැලුවොතින් පළවෙනි ලක්ෂණ ටික විදියට hallucinations. hallucinations කියලා කියන්නේ මොනවද? මේ hallucinations වලදී පුද්ගලයාට දැනෙන්නේ මොන වගේ දේවල්ද? ඔයාලා දන්නවා අපේ විශේෂයෙන්ම senses තියෙනවා. 5 senses. එහෙම නැත්නම් අපිට සංවේදී ඉන්ද්‍රියන්, ඇස් දෙක, skin එක සම, right? ඒ වගේ mouth කියන්නේ taste එක දැනෙන. ඉතින් ඔය වගේ විවිධාකාරයේ senses තියෙනවා, sensory organs, right? එතකොට අපි බැලුවොතින් මේ hallucinations කියලා කියන්නේ ළමයි ඔය senses වලින් දැනෙනවා වගේම දැනෙනවා but without any stimulation, උත්තේජනයක් නැතුව ලැබෙනවා, දක්කන්ට ලැබෙන්න පුළුවන්, දැනෙන්න පුළුවන් මේ වගේ දේවල්. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට මේ දේවල් මේ විදිහට දැනෙන්නේ හෝ පේන්නේ හෝ එහෙම වෙන්නේ නැහැ, right? උදාහරණ visual hallucination කියලා condition එකක් තියෙනවා. එතනදී sight එක එහෙම නැත්නම් එක එක දේවල් පේන්න ගන්න. different colors, shapes, people. දැන් උදාහරණයක් අපි කතා කරොත් අපි හිතමු එයාට පේනවා. දැන් උදාහරණයක් අපි මම දැකලා තියෙනවා patient කෙනෙක්. එයාට දැන් අපි හිතමු තව මේ වෝඩ් එකේ ඉන්න patient කෙනෙක් එයාට නිකන් පිහියක් අරන් අනින්නනවා වගේ නිකන් පේනවා. නිකන් පේන දේවල්, right? ඒ වගේම auditory hallucination කියලා කියනවා. auditory hallucination. උදාහරණ විදියට කවුරු හරි එයාට හානියක් කරන්න නිකන් පිහියෙන් අනින්න එනවා කියන එක දැන් visual එකේදී පේනවා. auditory එකේදී නිකන් එයාට ඇහෙනවා. කට්ටිය plan කරනවා. එයාට අද මෙහෙම කරමු. එයාව මරන්න මේ වගේ plan එකක් අපි කරමු කියලා එයාට නිකන් ඇහෙනවා. එහෙම නැත්නම් directly එයාට කවුරු හරි කතා කරනවා වගේ ඇහෙනවා. right? ඒවට කියන්නේ auditory hallucinations, right? ඊළඟට tactile hallucinations කියලා ආකාරයක් තියෙනවා. tactile එකේදී වෙන්නේ සංවේදනයන් වෙනවා. නිකන් දැනෙනවා වගේ skin එකට, right? එතකොට touch එකක් දැනෙනවා වගේ. touch means ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු සතෙක් ඇඟේ නිකන් දුවනවා වගේ දැනෙනවා. සමහර අය විවිධාකාරයේ දේවල්. අපි හිතමු කනේ සතෙක් රිංගල වගේ දැනෙනවා. right? ඔය වගේ දේවල්. ඊළඟට olfactory hallucinations කියලා ආකාරයක් තියෙන. එතනදී එයාට අමුතු orders එහෙම නැත්නම් ගඳ සුවඳ දැනෙන්න ගන්නවා. ගන්ධයන් දැනීම olfactory hallucinations කියලා අපි හඳුන්වනවා. right? ඒ වගේම gustatory hallucination කියලා කියනවා, especially taste එක. විවිධාකාරයේ රසයන් සමහරු කියන නිකන් කිරි රසක් වගේ දැනෙනවා. උත්තේජන නැතුව, right? ඒ කියන්නේ මේ හැමදේම ඇත්තට නැහැ. සමහර දේවල් අපි නිකන් බලනවා ඇත්තටම තියෙන. දැන් උදාහරණ අපි හිතමු යා කියන කනේ සතෙක් ඉන්නවා වගේ දැනෙනවා. නිකන් දඟලනවා වගේ දැනෙනවා. ස්කින් එකේ යනවා වගේ දැනෙනවා මොකෙක් හරි. ඒ වගේ දේවල් කියද්දි අපිට ඉතින් ඇත්තටම ඔබ්සර්ව් කරලා බලන්න පුළුවන්. නමුත් මුකුත් නැහැ. එහෙම මුකුත් සංවේදනයක් නැතුව මේ දේවල් ෆීල් වීම තමයි hallucinations කියලා අපි හඳුන්වන්නේ, right? ඉතින් අර මම කලින් කිව්වා වගේ සමහර substance abuse වලදී heroin වගේ addiction එකකදීත් මේ වගේ දේවල් දක්නට ලැබෙන්න පුළුවන්, right? හරි. ඊළඟට අපි බැලුවොත් එහෙම දෙවෙනි දෙවෙනි ලක්ෂණයේ විදිහට delusions සලකන්න පුළුවන්. delusions කියලා කියන්නේ abnormal beliefs. ඒවා firmly held beliefs කියලා කියන. එහෙම නැත්නම් තරයේ සිත තුල පවතින විශ්වාස, right? එතකොට අපි බැලුවොත් මේකට උදාහරණ ටිකක්. එක උදාහරණයක් විදිහට තියෙනවා persecurity delusion කියලා. persecurity delusion කියලා කියන්නේ මෙයාලට නිකන් තද බල විශ්වාසයක් තියෙනවා කවුරු හරි එයාට හානියක් කරයි කියලා. දැන් උදාහරණයක් දැන් අපි ගත්තොත් එහෙම අපි හිතමු එයා තේ එකක් බොන්න යනවා ගෙදරකට ගියාම තේ එකක් දෙන. එතකොට එයා හිතනවා මේ තේ එකට වස ටිකක් දාලා මෙයා දෙයිද දන්නේ, right? අල්ලපු ගෙදර එක්කෙනා කොඩි විනයක් කරලා තමයි අර වල දාලා තියෙන්නේ මොනවා හරි.
right ඔන්න ඔය වගේ සිතුවිලි ඇති වෙන එක තමයි මෙතන ඩිලියුෂන් කියලා කියන්නේ. ඉතින් මේ සමහර දේවල් ඇත්තටම වෙලා තියෙන්නත් පුළුවන්. ඇත්තටම වෙලා කියලා කියන්නේ ඇත්තටම කවුරු හරි එහෙම වස දාලා දෙන්න බෑ කියනව නෙමෙයි. right? නමුත් ඒ සිතිවිල්ල ඇත්ත නොවි සිත තුළ ඇතිවීමේ ක්‍රියාවලිය තමයි මේ ඩිලියුෂන් එකකදී වෙන්නේ. right? හරි. ඊට අමතරව දෙවැනි පොයින්ට් එක විදිහට අපිට මෙතන තියෙන grandiose delusions කියන එක. grandiosity. grandiose delusion කියන එකේදී පුද්ගලයා හිතනවා අසාමාන්‍ය බලයක් එයාට තියෙනවා කියලා. ඉතින් එතකොට එයාලා හිතනවා මම තමයි මේ රටේ ජනාධිපතිතුමා. මට ඕන දෙයක් කරන්න පුළුවන්. මම තමයි මේ කතරගම දෙවියෝ. මට සෑහෙන පවර් එකක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් හිතනවා. මට මතකයි පේෂන්ට් කෙනෙක් හිටියා. එයා මොකද්ද කියන්නේ? එයා ලංකාවේ රජතුමා වෙන්න තමයි යන්නේ කියන එක තමයි එයා කියන්නේ. එතකොට එයා ඒකට ප්ලෑන්ස් පවා මේ වගේ පේෂන්ස්ලා ඇත්තටම බ්‍රේන් එක නැහැ. කියන්නේ මෙයාලට බුද්ධිමත් භාවය එහෙම නැත්නම් ඉන්ටෙලිජන්සි එකේ ලොකු ගැටලුවක් නැහැ. බුද්ධිමත් භාවයකුත් තියෙනවා. මොකද සමහර පේෂන්ස්ලා සෑහෙන ප්ලෑන් කරලා ඇක්ටිවිටීස් කරනවා. දැන් මම කියපු පේෂන්ට් උදාහරණයක් විදිහට ගත්තොත් රජ වෙන්න ඔටුන්නක් හදලා කඩුවක් හදලා දෙහිවල පැත්තේ ලොකේෂන් එකකුත් අරගෙන මීඩියා වලට ඉන්ෆෝම් කරලා එයා ඇක්ට් එකක් පවා දෙහිවල එයා බ්‍රිජ් එක ගාවදී ඇක්ට් එකක් පවා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්ලෑන් කරලා දෙයක් කරන්න පුළුවන් possibilities තියෙනවා. නමුත් මයින්ඩ් එකේ තියෙන්නේ මේ ඩිලියුෂන් එකක්. right? එයාට මේ වගේ පවර් එකක් තියෙනවා. එයාට මේ දේ කරලා ජනාධිපති වෙන්න කියන්නේ එහෙම නැත්නම් රජතුමා වෙන්න පුළුවන් කියන මයින්ඩ් සෙටප් එක එයාට තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි මේ grandiose delusion කියන condition එකේදී තියෙන්නේ. ඊළඟට ඊට අමතරව මේකේ තව එකක් තිබ්බා මේ කෙනෙක් මැරුණට පස්සේ මැරිච්ච කෙනා නැවත ගෙන්වීමේ හැකියාව පවා තියෙනවා කියලා එයාලට සමහරලාට දැනෙනවා කියලා මේකේ උදාහරණයකට දාලා තියෙනවා. ඊළඟට delusions of jealousy. සමහර අයට ටිකක් ඊර්ෂ්‍යා සහගත භාවයක් තිබීම delusion එකක් විදිහට සලකනවා. සැකයක් තියෙන එක අනිත් පුද්ගලයා ගැන එතකොට පාර්ට්නර් ගැන වෙන්න පුළුවන්. ඊළඟට bizarre delusions කියලා ආකාරයක් තියෙනවා. bizarre delusions කියලා කියන්නේ එයා නිකන් හිතනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේකේ තියෙන උදාහරණය අරගෙන බැලුවොත් aliens like these delusions involve beliefs that are completely implausible and impossible such as believing aliens are controlling their thoughts. එයාගේ සිතිවිලි aliens ලා තමයි control කරන්නේ. අර ඇඟට නිකන් කියන්නේ කට්ටිය කියන්නේ ආවේශ වෙලා වගේ කවුරු හරි ඇඟට ගිහිල්ලා ඉන්නේ. අන්න ඒ වගේ අයිඩියා එකේ ඉන්න එක තමයි අපි මෙතනදී මේ bizarre delusions කියලා කියන්නේ. right? ඒ වගේම thought broadcasting කියලා ලක්ෂණයක් පෙන්වන්න පුළුවන්. thought broadcasting කියලා කියන්නේ මෙයාලට සිතිවිල්ලක් තියෙනවා. එයා හිතන දේ අනිත් කෙනාට ඇහෙනවා කියලා. ඒ කියන්නේ මම හිතන මොනවා හරි හිතන දේ එයාට ඇහෙනවා කියලා thought broadcasting කියලා අපි ඒක හඳුන්වනවා. thought broadcasting කියන එකේ තේරුමෙම ඒ වගේ දෙයක් පේනවානේ. right. ඊළඟට thought insertion කියන feature එකේදී thought insertion කියන එකේදී මොකද වෙන්නේ? එයා හිතනවා the person believes that someone else inserting the thoughts. තව කවුරු හරි වෙන කෙනෙක් තමයි යාගේ මනසට මේ සිතිවිලි ඇතුල් කරන්නේ. නැතු එයාට හිතන දේවල් නෙමෙයි කවුරු හරි ඇතුල් කරනවා. අන්න ඒ වගේ මානසිකත්වයක් ඇති වෙන එක තමයි thought insertion කියලා කියන්නේ. ඉතින් මම පැහැදිලි කරලා දුන්නා වගේ ওই විදිහට hallucinations සහ delusions ගණනාවක් තියෙනවා. ඉතින් ඊට අමතරව මම කිව්වා තවත් තියෙන්න පුළුවන් ෆීචර් එකක් එයාගේ thought එකට විවිධාකාරයේ බාධක disturb thoughts. දැන් මෙතනදී දක්නට ලැබෙන එක ලක්ෂණයක් මම පැහැදිලි කරලා දෙන්නම්. මේ වගේ අයට එකක් තමයි rapid and constant speech එකක් තියෙනවා. වේගෙන් ඉක්මනට එයාලා කතා කිරීමට පෙළඹෙනවා. සමහර අය දැකලා ඇති ටට්ටක් ගාලා කතා කරනවා ඉක්මනට. ඒ වගේම disturb speech එකක් තියෙනවා. For example, they may switch from one topic to another topic in the middle. ඒ කියන්නේ මොනවා හරි දෙයක් කතා කරගෙන යන ගමන් ඒ කතාව ඉවර කරන්නේ නැහැ. එතකොට ඒ කතාවේ මැදට යනකොට වෙන එකක් පටන් ගන්නවා. right? එතකොට ඒ දෙකක් අතර සම්බන්ධතාවයක් නැහැ. එක කතාවක් කියලා එයා වෙන කතාවකට flow වෙනවා. right? ඔන්න ඔය වගේ thought process එක සම්බන්ධව ගැටලුකාරී තත්ත්ව මේ පුද්ගලයන්ට දක්වන්න ලැබෙනවා. මම කියපු විදිහට මේ hallucinations, delusions, ඒ වගේම thought disturbing condition එක මෙයාලගේ දක්වන්න ලැබෙන ප්‍රධාන ලක්ෂණ.
එතකොට මම අර ඔයාලට කලින් පැහැදිලි කරලා දුන්නා වගේ විවිධාකාරයේ රෝගී තත්ත්වවලදී මේ කියන සයිකොටික් ෆීචර්ස් එහෙම නැත්නම් සයිකෝසිස් දක්වන්න ලැබෙනවා. එතකොට එයාලට අපිට දෙන්න සිද්ධ වෙනවා එක්තරා ට්‍රීට්මන්ට් කැටගරි එකක්. එතනදි තමයි ඇන්ටි සයිකොටික් කියන ට්‍රීට්මන්ට් කැටගරි එක භාවිතා කරන්නේ. එතකොට ඇන්ටි සයිකොටික් කියන මෙඩිසින් කැටගරි එකේදී පේෂන්ට් කෙනෙක්ට ඔය මං කියපු ෆීචර්ස් දක්වන්න ලැබෙනවා නම් හැබැයි ළමයි මෙහෙම දෙයක් තියෙනවා. ඔය කියන රෝග ලක්ෂණ වලින් යම්කිසි සැලකිය යුතු ප්‍රමාණයක් ඔය ඩයග්නෝස් කරන ක්‍රමවේද තියෙනවා. ඒක ක්‍රම තියෙනවා. එතකොට ICD-11 කැටගරි, DSM-5 කැටගරි එක එක කැටගරිස් තියෙනවා ඩයග්නෝස් කරන හොස්පිටල්ස් වලදී. ඩයග්නෝස් කරලා එයාට මේ කන්ඩිෂන්ස් මයි කියලා තහවුරු වුණොත් එතනදී මෙන්න මේ මෙඩිසින් කැටගරීස් භාවිතා කරනවා පේෂන්ස්ලට. ඒ මෙඩිසින් කැටගරි සම්බන්ධව අපි ඉස්සරහා සෙෂන් එකේදී පැහැදිලි කිරීමක් කරලා දෙනවා. රයිට්. එවනම් මම මෙතනින් අදට මේ සෙෂන් එක කම්ප්ලීට් කරනවා. අපි ඉස්සරහා සෙෂන් එකේදී හම්බෙමු. එතකන් good luck, see you.